අද ටික කාලයක් නිවාඩුවකට පස්සේ ටික දවසකින් ඔයාලට කතා කරන්න උනේ අපේ යාළුවෝ කවුරුත් ලස්සන්ට අපිත් එක්ක එකතු වෙච්ච අය ලොකු ගමනක් යන්න පළවෙනි එක්ස්පෝර්ට් කීපයක් කරලා තියෙනවා පොඩි පරිමාණයෙන් සහ වෙනත් විදිහට කරන අය වෙනම සොයන රැකියා මට්ටමේ කරන අය යම් කිසි වැඩ කොටසක් පටන් අරගෙන කරගෙන යනවා. ඇත්තටම හරිම සතුටුයි ඔයාලගේ ප්‍රෝග්‍රස් එක දිහා බැලුවම. පහුගිය දවස්වල අපි ගොඩක් තැන් වලට අවශ්‍ය සාම්පල් එහෙම ලබා දුන්නා. දැනට ඔයාලට ඒ පිළිබඳව අපිට පුළුවන් තවදුරටත් යම් කිසි උපදෙස් ටිකක් ලබා දෙන්න ලොකු ඉල්ලීමක් තිබුණා ගොඩක් අයගෙන් මේ කුරුඳු ව්‍යාපාරයක් කරන්නේ කොහොමද? කුරුඳු කඩයක් කරන්නේ කොහොමද කියන එක ගැන මට පර්සනලිම කතා කර ගොඩක් අය රික්වෙස්ට් කරා. ඒකේ මේ ලාභ නෑ නේද කොහොමද කරගෙන යන්නේ කියන කතාව. මට මුලින් මතක් වුණා යම් කිසි මම හිතන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශ වගේ මල්ලි කෙනෙක් කතා කරලා කිව්වා බලන්න සර් මේ කුරුඳු ලාභ නෑ මේ රුපියල් 20ක් 30ක් තියාගෙන තමයි විකුණන්නේ කියනවා. මේ ඒ මුදලාලි මේ එයාගේ වචනෙන්ම කියනවා නම් මේ ප්‍රාඩෝ එකක් ගෙනාවා 150ක් බැස්සුවනේ සර් මේ ඊයේ පෙරේදත් අලුත් එකක් ගෙනාවනේ එහෙම කියන. ඉතින් මේක අපි බලමු ඔයාලටත් V8 එකක් හරි 150ක් හරි එයාගේ භාෂාවෙන් මම කියන්නේ ගන්න. මොකද්ද මේකේ තියෙන රහස? මේකේ ලොකු රහසක් තියෙනවා. මේ කුරුඳු වෙලදාම කියන්නේ ඒකේ ලාභේ නැහැටි හරිම අමුතු ක්‍රමයක් තියෙනවා. සහ කුරුඳු සමග ස්පයිස් රේන්ජ් එකේ සියලුම දේවල් අදාළ වෙනවා. එතකොට කුරුඳුත් එක්ක ඔය සියලු වෙලදාම් පටන් ගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය පොඩි පරිමාණයෙන් හරි මේක කරනවා නම් ඔයාලට කරන්න පුළුවන්. ඉතාමත් හොඳින් සාමාන්‍ය මාතර කබුරු පිටිය මාතර හක්මන දෙයියන්දර ඒ වගේ ප්‍රදේශවල සහ මාතර දිශික ගොඩක් පළාත්වල පුළුවන්. වැඩිපුරම ඔයාලට කරන්න පුළුවන් අම්බලන්ගොඩ ඌරගහ කුරුඳු ගහ තැක්ම සහ ආශ්‍රිත සියලුම මේ කුරුඳු නිෂ්පාදනයේ තියෙන පළාත්වල. ඒක නිසා ඔයාලට රත්නපුර පැත්තේ දැන් හොඳට විශාල කුරුඳු නිෂ්පාදනයක් තියෙනවා. ඒ පැත්තෙත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්න ඇති තමන්ගේ ප්‍රදේශයේ හෝ ප්‍රදේශයේ කිට්ටුව කුරුඳු තියෙන තැන්වල මේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. සහ කුරුඳු නැත්නම් ගම්මිරිස් හරි කොකෝවා කෝපි කරාබු එන්සාල් ඔය වගේ ඒ සියලුම ස්පයිස් රේන්ජ් එකට අයිති වෙන දේවල් කරගෙන යන්න පුළුවන්. අපි බලමු විශේෂයෙන් මේ කුරුඳු වෙලදාමේ මොකද්ද තියෙන ලාභය. මොකද දැන් උදාහරණයකට ගත්තොත් සමහර ලාවට අද 2630ට ගත්තොත් කුරුඳු වෙලෙන්දා කුරුඳු කඩේකින් ඔයාගේ කුරුඳු ටික අපි හිතමු කිලෝ 1000ක් දුන්නා කියලා. ඔයා කිලෝ 1000ක් දුන්නොත් ඒ කිලෝ 1000ට සමහරලාට එයා විකුණන්නේ 2650කට හෝ 60කට 55කට ඒ කියන්නේ රුපියල් 20 30 ඒ වගේ පොඩි මුදලක් තමයි ලාභ තියෙන්නේ. එතකොට ලක්ෂ මිලියන් ගානක මුදලක කුරුඳු අරගෙන දැන් උදාහරණයක් වශයෙන් රුපියල් 30ක් තිබුණා රුපියල් 30000 නේ තියෙන්නේ. රුපියල් 30000ක මුදලකටද මේ යම් කිසි විදියකට මිලියන් 3ක විතර මුදලක් මිලියන 2.6ක වගේ මුදලකින් ව්‍යාපාරය කරන්නේ. ඒකනේ මෙතන රහස. අන්න ඒකයි අපි ඔයාලට කියන්නේ. මෙතන මෙහෙමයි වෙන්නේ. මාතර සාමාන්‍යයෙන් තාරබර කියලා එකක් කපන්නේ මාතර 102යි. අම්බලන්ගොඩ ගාල්ල මේ ප්‍රදේශවල සාමාන්‍ය කළුතරින් පැත්තකට වෙන්න රත්නපුර අනිත් ප්‍රදේශවල 100ට සාමාන්‍යයෙන් 3ක් තාරබර කියන එක කපනවා. මේක මෙතෙන්දි මෙහෙමයි වෙන්නේ. දැන් ඔයාලා උදාහරණයකට කිව්වොත් ඔයාලා විකුණනොත් කුරුදු කිලෝ 10ට අඩු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් එතෙන්දි තාරබරක් කැපෙන්නේ නැහැ. එතන රවුම් කිලෝ ගානට
ඔයාලට මුදල් ගෙවනවා. එතෙන්දී ඉතුරු වුණොත් අපි හිතමු සමහර වෙලාවට සමහර පළාත්වල ග්‍රෑම් 500 වගේ තිබුණොත් ගෙවන්නේ නැහැ. අපි හිතමු ඔයාගේ විකුණනකොට කිලෝ 8යි ග්‍රෑම් 900ක් තිබුණා කියලා. 8යි 900ක් තිබුණම බොහෝ වෙලාවට ඒ ග්‍රෑම් 400 විතරක් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ග්‍රෑම් 400 හම්බ වෙන්නේ නැත්තේ ඒක ඒ කියන්නේ එයාගේ ස්කේල් එකේ තරාදියේ කියන රවුන්ඩ් බර විතරයි බලන්නේ. දැන් 9 කිලෝ 9මාරක් තියෙනවා නම් සමහර පළාත්වල ඒ භාගෙ දෙන්නේ නැහැ. නැත්නම් 9මාරම දෙනවා. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. බොහෝ විට 9මාර දෙනවා. 9යි 750ක් තිබුණොත් ඒ ග්‍රෑම් 250 වඩ නැතුව යනවා. අන්න ඒ මුදල තමයි වෙලෙන්දට තියෙන ලාභය. එතකොට ඔයා හිතන්න එහෙම එකතු වුණොත් ග්‍රෑම් ගාන දවසකට ඒ වගේ කිලෝ 10න් අඩු ප්‍රමාණ යම්කිසි ප්‍රමාණයක් එකතු වුණොතින් ඔයාට කිලෝ 2-3ක් එතන අර ග්‍රෑම් 400 350 250 එකතු වෙන ඒවා ඔයාට ලාභයක් එකතු වෙනවා. ඒක තමයි ඔයාගේ ලාභය. මේ පොඩි ප්‍රමාණ ගන්නකොට. ඊළඟට අපිට පුළුවන් ඊට වැඩි වුණොත් කිලෝ අපි හිතමු කිලෝ සාමාන්‍යයෙන් කිලෝ 14ක් 15ක් විතර ගෙනිච්චොත් කිලෝ 10ට වැඩියෙන් ගෙනිච්චොත් 12ක් ගෙනිච්චත් කිලෝ එකක් කැපෙනවා. කිලෝ එකක් කැපෙනවා. කිලෝ එකක් කැපෙනවා කියන්නේ මේ එතන කිලෝ 12ක් ගෙනිච්චොත් කිලෝ 11ක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒ කිලෝ එක අඩු වෙනවා. ඒ කිලෝ එක තමයි ඔයාට සාමාන්‍යයෙන් කුරුදු කඩයක් කරනකොට ඔයාගේ ලාභෙට ලොකු ගාණක් එකතු වෙනවා. ඇත්තටම දැන් අපේත් මහා පරිමාණයෙන් ලොරි 10 15 ගිහිල්ලා මහා පරිමාණයෙන් කුරුදු ගෙනාව ලොකු කඩවලින් ලොකු ප්‍රමාණ. ඒක නෙවෙයි ලාභ තියෙන්නේ. පොඩි ප්‍රමාණ කුරුදු ගන්නව නම් ගොඩාක් ලාභ තියෙනවා. මම ඔයාලට දවසක මගේ පොත්පත් ගෙනලා පෙන්නන්නම්. අපේ පොඩි ලොරි එක කුරුදු ගෙනාව ඒකෙන් අති විශාල ලාභයක් තිබුණා. ඔයාලට දැන් සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ හොඳම දේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණ වලට කුරුදු ගන්න. ඔයාලට පුළුවන් යම්කිසි මේ වගේ විශේෂ ලාභයක් ගන්න. දැන් බලන්න අර මම මුලින් කිව්වේ කිලෝ 10ට අඩු එක. ඊළඟට සාමාන්‍යයෙන් කිලෝ 50ට වැඩි වුණාම කිලෝ 2ක් කපනවා. සාමාන්‍යයෙන් කිලෝ 50ට වැඩි වෙනකොට 2යි කිලෝ 3ක් කපනවා 100ට. එතකොට 100ට 3යි ඒ විදිහට සාමාන්‍යයෙන් 112-15ක් විතර කුරුදු වල මිලදී ගත්තොත් එතෙන්ට කිලෝ ආයි 4ක් කැපෙනවා. අර ක්‍රමෙම යන්නේ. ඕක දැන් මාතර දිස්ත්‍රික්කයේ විදිහට බැලුවම 100ට 2යි කැපෙන්නේ. අර විදිහටම කිලෝ 10ක් 12ක් යනකොට ඔයාට සාමාන්‍යයෙන් කිලෝ එකක් කැපෙනවා 10ට වැඩි වුණාම කිලෝ 48 49 50 පැන්නම දෙකක් කැපෙනවා. හැබැයි 90 ගණන් වලට දෙකයි කැපෙන්නේ. එහෙම පොඩි ලාභයක් තියෙනවා. නමුත් ඒ ලාභය බැලුවම ඊට සාපේක්ෂව ගොඩක් වෙලාවට මේ අම්බලන්ගොඩ ගාල්ල ප්‍රදේශයේ කුරුදු ගාන තැම්ම ඒ පැතිවල LPT පැතිවල කුරුදු මිල වැඩි. ඒක නිසා මේ ගොඩාක් එහෙම ලොකු වෙනසක් හිටින්නේ නැහැ ওই ගණන් දෙකේ. මොකද අර 100ට ගාන එහෙ 100ට 3 කැපුණොත් මෙහෙ 100ට 2 කැපුණත් මාතර පොඩි ප්‍රමාණයක් මිල අඩුයි. අම්බලන්ගොඩ ගාල්ල LPT පැත්තේ මිල පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ අර ඒ තාරවල කපන වෙනස නිසා තමයි ඒක තියෙන්නේ. නමුත් දල වශයෙන් හිතා ගන්න ඔයාලා සම්පූර්ණ මේ කුරුදු වෙලදාම තියෙන්නේ මේ තාර මත. මේ තාර බර කියන එක මේ ඒකෙන් තමයි කුරුදු වෙලින්දගේ ලාභය යන්නේ. මොකද දැන් මම කියපු උදාහරණ ටික අරන් බලන්න කිලෝ 10ට අඩුවෙන් ඔයාලා කුරුදු වෙලදාම පටන් අරගෙන සමහර ඉන්නවා මේ ෆුට් බයික්ෙන් ගිහලා කුරුදු මිටි එකතු කරන් ඉන්නේ. එහෙම දියුණු වෙලා ලොකු කෝටිපති වෙච්ච අය ඉන්නවා. මෝටර් බයිසිකලෙන් ඔය ලොකු බිලියනර්ස්ලා බිහිවෙලා තියෙනවා ටැපල් 19 ඒ බයිසිකලෙන් කුරුදු එකතු කරපුවා. සාමාන්‍ය පොඩි ඔය බඩි ට්‍රක් වල ඒවා එකතු කරනවා. කඩ දාගෙන එකතු කරනවා. නමුත් කොහොම කරත් අර පොඩි කුරුදු ටික
ඔයා අවංකව හොර කරන්නේ නැතුව කුරුඳු ගොවියට කුරුඳු තැලුම්කරුවට සාධාරණ මිලක් ලබා දුන්නොත් එයාලට සාමාන්‍ය මානසිකව බලලා එයාලගේට කවදාවත් හොර කරන්න හොඳ නැහැ කුරුඳු වෙළඳාමේදී සාධාරණ විදියට ලාභයක් දීලා ඔයා සාධාරණ ලාභයක් ගත්තොත් දැන් ඔය 103 හොරකමක් නෙවෙයිනේ 102 හොරකමක් නෙවෙයි ඒක හදාගත්තු සම්මතේ නැත්තම් රුපියල් කෝටි ගානක කුරුඳු විකුණලා 100ට එකක්වත් නැහැනේ අර අපි කියපු විදියට ගත්තොත් මුදලට ලැබෙන්න ප්‍රතිලාභය ඒක නිසා තමයි මේ සම්මත තාරකමේට තමයි ඔයාලගේ ලාභේ සම්පූර්ණ කුරුඳු වෙළඳාම ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ ප්‍රොෆිට් එකේමත්. ඒක නිසා හොඳට හිතට ගන්න දැන් අර මම මුලින් කියපු විදිහට ගත්ත 100ට අපි කිව්වේ 100ට එකට අඩුවෙන් කිලෝ 10ට අඩුවෙන් ගත්තම එකතු වෙන පොඩි ගණන් තියෙනවා. ඊළඟට අපි මෙහෙම හිතමුකෝ. කිලෝ 17යි 900ක් බර කුරුඳු මිටියක් ඔයා මිලදී ගන්නවා. එතකොට කිලෝ 1 සහ 900ක් හම්බ වෙන්නේ නැහැ විකුණුම් කරුට කිලෝ 1යි 900ක් තාර වශයෙන් ඔයාට ඉතුරු වෙනවා. එතකොට අපි හිතමු කිලෝ 12ක් ගෙනාවයි කියලා. 12යි ග්‍රෑම් 250ක්. එතකොට 250 සහ කිලෝ එකකුත් අඩු වෙනවා. ඔහොම එකතු වුණාම තව අපි හිතමු කිලෝ දල වශයෙන් 98ක් විතර ගියොත් අම්බලන්ගොඩ පැත්තේ බොහෝ විට 103ක් කපනවා. එතකොට ඒ 103 අපි හිතමු 98යි 500ක් තියෙනවා. එතකොට ඒ 500 සහ කිලෝ 3 හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශෙ පොඩ වෙනස් වෙනවා. දැන් මාතර පැත්තේ නම් 98ට 102ක් කැපෙනවා. ඒ ප්‍රදේශ අනුව බලන්න ඔයාලා ඉන්න ප්‍රදේශ අනුව. එතකොට අර මං කියපු විදියට එකතු වෙන තාර බර පොඩි කෑලි ටික එකතු කරලා බලන්න දවසකට දැන් ග්‍රෑම් 200 400 350 250 මේ එකතු වෙච්ච ටික ඔක්කොම එකතු කරලා ගත්තම දල වශයෙන් කිලෝ කීපයක් හැදෙනවා. කිලෝ 10ක් හැදුණා කියලා හිතන්න. ඒ කිලෝ 10 පොඩි බර ප්‍රමාණය මුළු තාර ප්‍රමාණය මං කියන්නේ එක්සස් එක 10යි. ඒ කියන්නේ දල වශයෙන් ඔයා කිලෝ 500ක් අද එකතු කරලා තිබුණොත් ඒ 500ට යන්නේ 103 ගානේ වුණොත් කිලෝ 15යි. එතකොට කිලෝ සමහර විට 27ක් ඔයාගේ අර පොඩි එකතු වෙන බර සහ දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් කිලෝ 12 15 කෑලි වලින් කිලෝ 100ක් හැදුනොත් ඒකේ එක්සස් එක ගොඩක් වැඩි. ඔයාට ඉතාම ලාභදායයි ඒ පොඩි ප්‍රමාණ ගන්න එක. එතෙන්දී ඒ එකතු වෙච්ච ගණන් එකතු කරලා බලුවොත් කොහොම කරත් ඔයාට 103යි යන්නේ. කිලෝ 12ට කැපුණු කිලෝ 1යි ග්‍රෑම් 200 සහ කිලෝ 17ට කැපුණු ග්‍රෑම් 1යි 900 ඔහොම ඒ ටික එකතු වුණාම කිලෝ අපි හිතමු 40යි ග්‍රෑම් 500ක් තිබුණොත් ඒ හැම එකෙම අර ඔඩ් ගාන ග්‍රෑම් ගාන සහ තාරබර එකතු වෙන ගාන වලට එකතු වෙනවා. එතකොට දල වශයෙන් අවසාන එකතු වෙද්දී ඔයාට යන්නේ 103 විතරයි. ගාලු දිස්ත්‍රික්කයේ පැත්ත නම් මාතර නම් 102යි යන්නේ. ඉතුරු ගාන තමයි ඔයාට තියෙන ලාභය. ඉතින් ඕක තමයි ගොඩාක් අය මගෙන් අහන්නේ සර් කොහොමද මේක කරන්නේ? මෙහෙම ලාභ නැහැ කිය මේ මිනිස්සු මෙහෙම ගන්නේ කොහොමද කියලා. නමුත් ඕක තමයි සම්ප්‍රදාය. දැන් ඔයා බලන්න අර විදියට ගත්තොත් කිලෝ 12ක් විතර ඔයාට එකතු වුණොත් ඉතුරු වෙන වැඩි ලාභේ දල වශයෙන් තියෙනවා රුපියල් 30000 විතර ලාභයක්. එතකොට මේ වෙළඳාම මහන්සියෙන් ඔයා කල්පනාවෙන් කුරුඳු ගොවියට සහ තැනුම් කරුවන්ට හොඳට සලකලා යම් කිසි විදිහකට දියුණු කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට බලන්න මාසෙකට දැන් මේ ප්‍රමාණය තියෙන මාසෙකට 1 මිලියන් හොයන්න පුළුවන් ලාභයන්නේ. ඒක තමයි ඊළඟට අපිට ඊට අඩු ප්‍රමාණයක් කියලා සාමාන්‍ය පොඩි පරිමාණයෙන් කරගෙන ගියත් දවසකට 5000ක් 6000ක් ගත්තොත් මාසෙකට ලක්ෂ 2ක් විතර 7-8000ක් ගත්තොත් හොයන්න පුළුවන්. ඕක තමයි ප්‍රධානම රහස. ඔයාලා ගොඩක් අය දන්නේ නැති ගොඩක් අය හිතන්නේ නැති අලුතෙන් කුරුඳු ව්‍යාපාරේ පටන් ගන්න අය ගොඩක් මාත් එකතු වෙලා දැන් කීප දෙනෙක් පටන් අරගෙන තියෙනවා. මට හරි සතුටුයි ඌරගහ පැත්තේ අපේ හිතවත් මල්ලි කෙනෙක් ඇත්තට යාගේ උත්සාහයෙන් තමයි පටන් ගත්තේ. කොහොම නමුත් ඒක ඊටාම සාර්ථකව කරගෙන යනවා. මේදී තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අති විශේෂම දේ තෙත
මේක හොඳට පුරුදු වෙන්න දැනුම තමයි ප්‍රධාන වටිනම දේ අද. අනිවාර්යයෙන්ම තෙත බර බලන එක. මොයිච්චර් මීටර් එකක් තියෙනවා. ඒක යූස් කරලා හරි දැනුමින් කට්ටිය කවුරු හරි අල්ලගෙන උදව් අරගෙන පුරුදු වෙලා යාළුවෙක් හරි අල්ලගෙන කොහොම හරි තෙත කපන හැටි මේ වෙන්නේ. ඒකෙන් පරාදුනොත් හරිම අමාරුයි පුරුදු වෙලා දාම කරන්න. ඒක නිසා ඔයාලා ඒ තාර බරත් එක්කෙන ලාභෙට වැඩිය ගොඩක් අය කරන්නේ ඒ තෙත වශයෙන් කිලෝ 2ක් කපන එකට කිලෝ 3ක් කපනවා. කිලෝ 7ක් කපන එකට කිලෝ 10ක් කපනවා. එහෙම අසාධාරණ කරන්නේ නැතුව සාධාරණ ගානකට තෙත කපලා ගන්න. සමහරවිට තෙත කපන එකනොත් පොඩි ලාභයක් එනවා. නමුත් ඒක ලාභයකට ගන්න එපා. ඒක මොකද කුරුඳු ගොවියට කරන අසාධාරණයක්. හැබැයි තෙත කපන එක නම් හරියට පුරුදු වෙන්න. රත්නපුර පැත්තේ කුරුඳු ගත්තොත් ගොඩක් තෙත වැඩි. ගොඩක් පළාත්වල තියෙන තෙත වැඩි කුරුඳු. ඒක සුවඳෙන් ඒ විදිහට බලන්න පුළුවන්. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. තෙත very important මේ තෙත කැපීම පිළිබඳ එක ගොඩාක් අය අලුතෙන් පටන් අරගෙන දැන් සමහරව අහනවා ලක්ෂ 230ක් දාලා සර් මම පටන් ගන්නම් ලක්ෂ 50ක් ගේන්නම් ලක්ෂ 50ක් මගේ යාළුවෙක් සල්ලි දීලා කියනවා තව ලක්ෂ 100ක් විතර අපිට හොයාගන්න පුළුවන් මොකද කුරුඳු කියන්නේ සල්ලිම විතරයි. නමුත් මහ විශාල ලාභයක් නැහැ. ගොඩාක් මහ පරිමාණයෙන් සල්ලි අත ගන්නවා. සාමාන්‍යයෙන් කුරුඳු කිලෝ 1000ක් යනව නම් ලක්ෂ 25යි 30 ගාණයි අතර ගාණක් යනවා. එතකොට කුරුඳු ලොරියක ලොකු ලොරියක් යනවා නම් කෝටි ගාණක් වෙනවා. ඒක නිසා හරිම පරිස්සමින් කරන්න. නිකන් කුරුඳු තිබුණත් එක්තරා ප්‍රමාණයකට විතරයි බර. උගාක්ම වෙරුණාට පස්සේ තමයි බර මේ වෙන්නේ. මොයිච්චර් මීටරේ 20 ගණන් 20 ගණන් වගේ තියෙනකොට කුරුඳු අපි ගන්නවා. නමුත් 20 ගණන් වලින් අපි ගෙනාම තවත් තෙත අඩු වෙනවා. ඒ අඩු වෙන තෙතට යම් කිසි ප්‍රමාණයක් බේල් කරනකොට 18න් පල්ලෙහා වගේ අඩු කරනවා. 14ට අඩු කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මොයිච්චර් මීටරයක් භාවිතා කරොත් හොඳයි. එමීට ගොඩක් මොයිච්චර් මීටර තිබුණේ නැහැ කලින්. ඔය දැන් තමයි මේ මොයිච්චර් මීටර එක තියෙන්නේ. ඔයාලට පුළුවන් මොයිච්චර් මීටර නැතුව හරි අතින් සුවඳෙන් ඇදලා බැලුවම රස්නේ නැගලාද මිටි එලිහලා ඒ විදිහට බලන්න. ඊළඟට තව කුරුඳු ගන්නකොට අර දැන් අපේ අය ගොඩාක් මටත් වැඩි දක්ෂ වෙලා තියෙන ග්‍රේඩ් ගැන කුරුඳු ග්‍රේඩ් එක හරියට පුරුදු වෙන්න ඕන. එතකොට ඇතුලේ දාලා තියෙන ලොකු කෑලි පතුරු කෑලි සමහරට හීන් කුරුඳු C45 කියන ග්‍රේඩ් එකේ මිටියක් ගන්නකොට ඇතුලේ තියෙන H කෑලි. ඉතින් ඒක අනිවාර්යෙන් හොරකමක් නේ. ඒක ඔයා මිටි එලියලා ඇදලා ගන්නවාට දක්ෂකමක් තියෙන්න ඕන. ඒක පළපුරුද්දෙන් ඉගෙන ගන්න. ඇතුලේ තියෙන ඒ හොර වැඩක් කරනවා නම් කවුරු හරි ලුවියෙක් හරි ඒක යාට පෙන්වලා දුන්නම එතකොට ඒවට ගාන අඩු වෙනවා. ඒවට ගාන අඩු කරලා කමක් නැහැ. මොකද මේ දැන් සමහරලාට මහා ලොකු කෑලි ඇතුලේ පොඩියට කපලා දාලා තියෙනවා මිටි එළියවම අහු වෙනවා. ඒක නිසා මුලදී ඒව ගොඩක් පරීක්ෂාවෙන් දැම්ම ලිහලා ඒක චෙක් කරලා බලන්න. නැවතත් මම කියනවා ප්‍රධානම දේ නොදැන කුරුඳු ගන්න යන්න එපා. ප්‍රධානම දේ තෙත බරෙන් මොකද උඩකට යන්න පුළුවන් කුරුඳු ලොරියකින් කිලෝ 100ක් අඩු වුණොත් ලක්ෂ ගාණක්. එතකොට ඒකෙන් ඔයා තෙත කපලා තියෙන්නේ කිලෝ 80 නම් ඉතුරු කිලෝ 20 වලට පාඩුයි. දැන් අපේ ලොරියක් ඉස්සර මාතර ඉඳන් කොළඹ යනකොට ස්ටෝර්ස් වලට යනකොට සමහරවිට රුපියල් 80000ක ලක්ෂයක විතර තෙත බරක් අපිට නැති වෙනවා. නිකන් හුලකට යන්න වෙනවා. ඔන්න ඕක තමයි தත්ත්වේ. නමුත් අරලාභය සහ හරියට තෙත කැපුවොත් රත්නපුර පැත්තේ ගන්නකොට ගොඩාක් තෙත කපනවා. ඒ විලෙන්ද දෙන ගාන නෙවෙයි අපි ඒක පළපුරුද්දෙන් දැනගන්න ඕන. ඒකෙන් ඔයාට මේකේ ලොකු ලාභයක් ගන්න පුළුවන් හරියට කරොත්. ප්‍රධාන වශයෙන් බලන්න ඔයාලටත් අර මං කිව්වා වගේ කුරුඳු සමග ගම්මිරිස් අතිවිශාල ලාභ තියෙනවා. ගම්මිරිස්. ඒකට කුරුඳු කට්ට ලොකුවට සල්ලි නැති අය දැන් අපිත් එක්ක කීප දෙනෙක් අපෙන් අහගෙන කරනවා කුරුඳු කට්ට එයාලා වෙලෙන්ද හොයාගෙන කුරුඳු කට්ට කියන අර ඔයිල් හදන රෝ මැටීරියල් එක ඒක වෙන වෙන දේවල් වලටත් විකුණනවා. ඉතින් රුපියල් 100 100 ගණන් අමුයේ වෙන්නේ 200 ගණන් වගේ තියෙනවා වේලපු එක. හොඳට වේලලා හලලා දුන්නොත් රුපියල් 300 ගණන් 400 ගණනුත් තියෙනවා 300 ගණන් වගේ වෙලක් තියෙනවා. රොඩු හලලා හොඳට දුන්නොත්. එතකොට ඒකට ලොකු කැපිටලයක් ඕනේ නැහැ. ඒවයි ගන්නකොට ඉතින් අර හරමතාර කියලා ඉන්නේ නැහැ. නමුත් බෑග් එකට 500ක් හෝ ඒ ප්‍රදේශය අනුව කපන සම්මතයක් තියෙනවා. ඒ ක්‍රමයට වට ගත්තම අර රවුම් ගාන නැතු ඉතුරු වෙන ගානත් එක්ක ගත්තම මෙතන ලාභයක් තියෙනවා සහ දල වශයෙන් රුපියල් දැන් පෞගේ කාලේ රුපියල් 100ට අමු
කට්ට කියන එක අරගෙන අර තලන්න බැරි ඉතුරු වෙන කට්ට එක රුපියල් 120ට විකුණනවා හිටියේ. ඉතින් ඒක 120ක් කියන අති විශාල ලාභයක්. ඔය වගේ කුරුදු සහ කරාබු ඔයාලගේ ප්‍රදේශ අනුව බලන්න සාධික අවසාවාසි ඒව තියෙන පළාත් තියෙනවා. තව ගොඩාක් ස්පයිස් රේන්ජ් එකේ සියලුම දේවල්. ගොඩක් වෙලාවට කොප්පර ගන්නෙත් ඒ කඩවල වල, රබර් ගන්නෙත් ස්පයිස් ගන්න ඒ කඩවල. ඒ යම් රෙගුලේෂන්ස් තියෙනවා. රබර් ගන්නකොට රබර් පාලන දෙපාර්තමේන්තුව රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් කඩයක් කරනවා ව්‍යාපාර නාම රෙජිස්ටර් කරලා සුළු අපනයන එකේ මම හිතන්නේ ව්‍යාපාරයක් කරන්න තියෙනවා. ඉතින් ඔය වගේ ඒ පොඩි ටිකක් තියෙනවා. කොහොම නමුත් අර අපේ හිතවත් කීප දෙනෙක් දැනට ඉතා සාර්ථකව කරගෙන යනවා. හිතන්න බැරි විදියට අවුරුදු 4-5ක 10ක විතර දැනුම තියෙන තරමට මේ දවස් දෙක තුනට පුරුදු වෙච්ච අය ඉන්නවා මේ අලුතෙන් පටන් ගත්තා. ඒක නිසා කරන්න බෑ කියලා කිසි දෙයක් නැහැ. සොයන කියක් වශයෙන් කරන්න. ඊට එහා මට්ටම කරන්න. හැබැයි වැඩි සල්ලි දාන්න එපා. පරිස්සමින් කරගෙන යන්න. කුරුදු වෙලා දාම ඔයාලා අර කිව්වා වගේ ඔයාලට අර අපේ යාළුවා කිව්වා වගේ ඒ විදිහේ වාහනයක් ගන්න ලස්සනට කුරුදු වතු ගන්න ඕන දෙයක් කරන්න ලොකු ලාභයක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ කුරුදු ව්‍යාපාරය. කුරුදු සහ අනිත් කුළුබඩු ව්‍යාපාරය. තව පැකට් කිරීම කරන්න පුළුවන් මේක ඉස්සරහට. කුරුදු බේල් කිරීම කරන්න පුළුවන්. කුරුදු ලොකු මිටි ගොඩක් අරගෙන ඒ ග්‍රේඩ් නැවත වාට තෝරලා නැවත මිටි බැඳින්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් හීන් කුරුදු කියන කලවමේ එන කුරුදු මිටියේ ඒකේ තියෙනවා දල වශයෙන් කුරුදු අපි හිතමු C45 C5 ස්පෙෂල් ඔය ඔක්කොම වර්ග තියෙනවා. එතකොට ඒවා වෙන වෙනම තෝරලා බැලුවොත් ඔයාලට විශාල ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැනුමත් එක්ක ගොඩාක් කරන්න දේවල් තියෙනවා. ඒ ගැන මම නැවත වීඩියෝ එකක් ගේනවා. ඔයාලට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක ඉඳලා අපි දිරිමත් කරාට. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේක ප්‍රධාන කරුණු ටික මම කිව්වා කුරුදු ව්‍යාපාරය ගැන අහපු 100ක් විතර මගෙන් ප්‍රශ්න කරා කුරුදු ව්‍යාපාරයේ කොහොමද ලාභ එන්නේ කියලා. ඔන්න ඕක තමයි රහස. කුරුදු ව්‍යාපාරයෙන් ඔක්කොම කෝටිපතියන් වෙන්නේ. ඔන්න ඔය අර කියපු කැපෙනේ ගණන් වල කාර්බර සහ ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සහ මිල උච්චාවචනෙන් වෙන ලාභය. ඒක නිසා ඔයාලා යම් කිසි කෙනෙක් ඉන්නවනම් දැන් අපි අලුතෙන් පටන් ගත්ත අය වගේ ඔයාලටත් මේක කරගෙන යන්න පුළුවන්. ඒක නිසා හොඳට කල්පනා කරලා වැඩි විශාල මුදලක් ආයෝජනය කරන්නේ නැතුව ඉස්සෙල්ලා දැනුම ලබා ගන්න පුරුදු වෙන්න. කවුරු හරි හිතවත් පුරුදු කෙනෙක්ගෙන් මාර්ගෝපදේශකත්වය අරගන්න. මට පුළුවන් විදිහට මම උදව් කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා කියලා මම නවත්තන ගමන් මම නැවතත් ඔයාලට කියනවා අපේ channel එක සීඝ්‍ර දිනුවක් දැනට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයාලගේ සහයෝගය මත ඒක ලැබුණේ කවුරුත් අපිට උදව් කරා. ඔයාලා ෂෙයා කළා අපි subscribe කරලා තවදුරටත් සහයෝගය දෙන්න.